හරි. ආයුබෝවන් ළමයි. අද අපි කතා කරන්න යන්නේ 2015 ඕලෙවල් පාස් පේපර් එකේ MCQ 40. හරිද? හරි. එහෙනම් ගමු අපි එකේ ඉඳන් ගානට තියරිත් එක්කම ලස්සනට වැඩේ කතා කරගෙන යමු. දැන් රෑ 8යි වෙලාව. 8 ඉඳන් ප්‍රශ්න පත්‍රය ඉවර වෙනකම් සුපිරි ගේමක් ගහනවා කියලා අදිස්ථාන කරගන්න. හරිද? A to Z ඔක්කොම ටික උගන්වනවා. හරියට ඔළුවට දාගන්න. හරිද ළමයි? හරි. ගේමක් ගහමු. අන්තිම මාස ටිකේ ඉන්නේ අපි කොහොම හරි කරලා සුපිරි ගේමක් ගහන්න ඕන. හරිද? දැන් මේ එදා මේ කඩේකට ගිය වෙලාවේ මට අහුණා මගේ ඉගෙන ගත්ත ළමයි මේ මම කිය අන්තිම කාලේ ආවේ අන්තිම මාසෙක ගියාවේ මේ අන්තිම මාස දෙකේ වගේ ආවේ කොහොම පන්ති කියලා තිබ්බේ නැහැ. ඔක්කොම ඇනිලා තිබ්බේ. හරිද? කොහොම හරි පාස් පේපර්ස් ටිකයි තියරි ටික ඔය කරලා දීලා කොහොම හරි ෆේල් මට්ටමට ළමයි C මට්ටමට ආවා. එදා මහරගම ගිය දවස් මම මේ ඒ ළමයා ඉඳගෙන මොකද්ද මම ගියා කඩේකට. ඒ ළමයාට ආවා ඒගොල්ලෝ කඩේට කඩේ ඔක්කොම ළමයි ඉස්සර ඔක්කොම මිනිස්සු ඉස්සර මට වැන්දා. ඒතරම් මාර සතුටක් තියෙන ඇත්තට මේ එහෙම වුණාම මේ සර් මම ෆේල් මට්ටමේ ඉඳියේ සර් C මට්ටමකට දාලා දුන්නා. thank you sir කියලා. දැන් ඒ ළමයා A level කරන්න නෙමෙයි හිටියේ. දැන් A level කරගන්න. හරිද? මම හිතන්නේ C 3යි ඉතුරු ඔක්කොම SK වල. හරිද? ඒ නිසා මේ ඔයගොල්ලෝ ඔයගොල්ලන් දැන් සාමාන්‍ය ෆේල් මට්ටමක නෑනේ ළමයි. ෆේල් මට්ටමක ඉන්නවනම් මේ ටිකේ ගේමක් ගහලා කොහොම හරි O level එක දා ගන්න ඕන. හරිද? O level කියන්නේ මේ චූටි විභාගයක්. තේරෙනවද? මේක ගේමක් නැතුව ඒ ළමයි දා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා හොඳට වැඩ කරලා මේ මාසෙ ටික ගාන ටයිම් එක ප්ලෑන් කරලා හරියට වැඩ ටික කරොත් තමයි අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ගේමක් ගන්න පුළුවන්. තේරෙනවද? ඔයගොල්ලන්ගේ පළවෙනි ටීම් ඉහළින්ම පයින්න බලන්න. තේරෙනවද? සුපිරිම දැනෙන්න පයින්න බලන්න. හරිද? හරි. එහෙනම් අපි වැඩි කතා නොකර අපි යන් 2015 පළවෙනි MCQ එකට යමු. හරිද ළමයි? හරි. බලන්න එක පළවෙනි MCQ. හරිද? පහත දී ඇති ශාක අතුරෙන් බීජ හට ගන්නා අපුෂ්ප ශාකයක් වන්නේ කුමක්ද? හරිද? හරි. අපිට ශාක ප්‍රධාන වශයෙන් කීයකට බෙදන්න පුළුවන්ද කොටස්? ශාක ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදන්න පුළුවන්ද ළමයි? කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි මොකද්ද? අපුෂ්ප ශාක. මොකද්ද ශාක? අපුෂ්ප ශාක. මේ මාත් එක්කම ලියා ගන්න ළමයි. දැන් පොතක් ගන්න ඉන්නවනේ මම. පොතක් අරගෙන එන්න අනිවාර්යෙන් මේක ලියද්දි 2015 දාලා 1 කියලා දාලා මම මාත් එක්කම ලියාගෙන යන්න. හරිද? ඒක වැඩි ඉවරයි. හරිද? ශාක ගන්න කොටස් දෙක අපුෂ්ප ශාක අනිත් එක මොකද්ද? අපුෂ්ප ශාක. හරිද ළමයි? අපුෂ්ප ශාකත් ආයෙ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපුෂ්ප ශාක ආයෙ කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? දෙකකට බෙදන්න පුළුවන්. අපුෂ්ප ශාක කොටස් දෙකයි මොනවාද? බීජ හට නොගන්නා අපුෂ්ප ශාක බීජ හට ගන්නා පුෂ්ප ශාක. බීජ හට ගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා පුෂ්ප ශාක බීජ හට ගන්නා අපුෂ්ප ශාක. සපුෂ්ප ශාක තමයි කොටස් දෙකකට බෙදන්න පුළුවන් තමයි. මොනවාද ළමයි? එකක් තමයි ඒක බීජපත්‍රී ශාක. මේක බීජපත්‍රී ශාක. අනිත් එක මොකද තමයි? දිවි බීජපත්‍රී ශාක. දිවි බීජපත්‍රී ශාක. තේරුණාද? හරි. ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපුෂ්ප ශාක අනිත් එක සපුෂ්ප ශාක. අපුෂ්ප ශාක ආයේ කොටස් දෙකයි. බීජ හට නොගන්න අපුෂ්ප ශාක බීජ හට ගන්න අපුෂ්ප ශාක. සපුෂ්ප ශාක ආයේ කොටස් දෙකයි. ඒක බීජපත්‍රී ශාක දිවි බීජපත්‍රී ශාක. හරිද? එතකොට මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පහත දී ඇති ශාක අතුරෙන් බීජ හට ගන්නා පුෂ්ප ශාකයක් වань. බීජ හට ගන්නා පුෂ්ප ශාකයක් වань. බලමු පුතේ අපි මේකට උදාහරණ ලියමු. හරිද? බීජ හට නොගන්නා ශාක වලට උදාහරණ තමයි මොනවාද? මා කැන්ටියා. මොනවාද? මා කැන්ටියා. ඊළඟට ගන්න බලන්න තෝගනාටු. තෝගනාටු. මේ වගේ ශාක මේවා ඉංග්‍රීසි වලින් ලියන්න ඕනේ හරිද? මෙහෙම ඔයගොල්ලෝ සිංහලෙන් කොට කමන්නේ ඇත්තටම මේ නම් ලියන්න ඕනේ අපි ඉංග්‍රීසි වලින්. හරිද? නේද? ඔයගොල්ලෝ සිංහලෙන් පාඩම් කරන්නේ. සිංහලෙන් තියෙන මේ නෙෆ්‍රොලිටිස්. නෙෆ්‍රොලිටිස් අයිඩියා මොකද්ද? බීජ හට නොගන්නා පුෂ්ප ශාක වල. දැන් පේපරේ අරගෙන අරම ලියා ගන්න ඕනේ මේක ඉස්සරහින් පොත්වල ලියා ගන්න. හරිද ඔයගොල්ලෝ?
බීජ හට ගන්නා පුෂ්ප ශාක. බීජ හට ගන්නා පුෂ්ප ශාක දෙකක් තියෙනවා ඔයගොල්ලන්ගේ. මොකද්ද? මඩු. ඒකට අපි කියනවා සීකස්. මේ අපි ඉරක් ගන්න ඕනේ නේ. මතකද? සීකස් මඩු අනිත් එක මොකද්ද? පයිනස්. පයිනස් ශාකය. එහෙනම් එතකොට බීජ හට ගන්නා පුෂ්ප ශාකයකට අයිති වෙනවා මොකද්ද? මඩු ශාකයයි පයිනස් ශාකයයි. එතකොට මේකේ උත්තරේ දෙනවා මොකද්ද? පළවෙනියට මඩු ශාකය. එහෙනම් ඒ මඩු ශාකය තමයි බීජ හට ගන්නා අපුෂ්ප ශාකයක් වන්නේ. තේරුණාද දැන්? හරි. ඒක බීජපත්‍රී ශාක වලට උදාහරණ මොනවාද? තෘණ, පොල් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. නේ? ද්විබීජපත්‍රී ශාක වලට උදාහරණ මොනවාද? අඹ, කොස් ඒ වගේ ඒවා ගන්න පුළුවන්. තේරුණාද? හරි. මේක දාගන්න ඉක්මනින්. මාත් එක්කම දාගන්න. අනිත් සැරේ දාලා දෙන්නේ නැහැ. ඉක්මනින් කරගෙන යන්න ඕනේ මේ ඔක්කොම පාස් ටික කතා කරගෙන සුපිරි ගේමක් ගහ ගන්න ඕනේ. හරිද? ඉතින් මේක දාගන්න කොල්ලු. කොහොද තේරුණා රියැක්ටර් දාන්න ඉක්මනින්. රියැක්ටර් දාන්න තේරුණා. දාන්න පිටට දාන්න පිටට. රියැක්ටර් දාන්න ඉක්මනින්. තේරුණානේ මේකනේ. ශාක ප්‍රධාන කොටස් දෙකයි. මොකද්ද? අපුෂ්ප ශාක, අපුෂ්ප ශාක, අපුෂ්ප ශාක ආයක බෙදනවා කොටස් දෙකකට බීජ හට නොගන්නා අපුෂ්ප ශාක, බීජ හට ගන්නා අපුෂ්ප ශාක. බීජ හට නොගන්නා අපුෂ්ප ශාක වලට මොනවද උදාහරණ? මාකැන්තියා, පොගනාඩු, නෙක්‍රොලිපිස් ඒවයි ගන්න පුළුවන්. බීජ හට ගන්නා අපුෂ්ප ශාක වලට මොනවද ගන්න පුළුවන්? මඩු, පයිනස් ඒ වගේම ගන්න පුළුවන්. අපුෂ්ප ශාක ආය වර්ග දෙකකට බෙදන්න පුළුවන්. ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක. ඒක බීජපත්‍රී ශාක වලට ගන්න පුළුවන් තෘණ, පොල් ද්විබීජපත්‍රී ශාක වලට ගන්න පුළුවන් අඹ, කොස්. හරි දාගන්න ඉක්මනින්. ඕක වැදගත් වෙන ඔන්න බලන්න. මෙන්න මේ ප්‍රශ්නේ මතක තියාගන්න. ඉස්සරහට අනිවාර්යෙන් එනවා. හරිද? ඒ එන වෙලාවට මම පෙන්නනවා. හරිද? මේක දාගන්න ඉක්මනින්. මේ පාරේ විභාගයටත් එන්න පුළුවන් බලන්න. හරිද? හරි. ස්ක්‍රීන්ෂොට් එක දාගන්න ඉක්මනින්. හරි. නකල්නවා. හරි. ඊළඟට කතා කරමු අපි ප්‍රශ්න අංක 2. හරි. බලන්න. ප්‍රශ්න අංක 2. හරි. දීපද නාමකරණයට අනුව මෑ ශාකයේ විද්‍යාත්මක නාමය නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න. හරිද? අපි මෙහෙම කරද්දී මම බලන විදියක් තියෙනවා. මේක මෙන්න මෙහෙම බලන්න. හරිද? මේක තමයි දීපද නාමකරණය. හරිද? පළවෙනි අකුර අනිවාර්යෙන් මොකක්ද තියෙනවද තමයි කැපිටල් තියෙන්න ඕන. පළවෙනි අකුර අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? කැපිටල් වෙන්න ඕනේ. පළවෙනි අකුර මොකක් වෙන්න ඕනද? කැපිටල් වෙන්න ඕන. හරිද? ඉතුරු ටික ඔක්කොම ටික මොකක් වෙන්න ඕනද? සිම්පල් වෙන්න ඕනේ. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. ඉතුරු ටික ඔක්කොම මොනවා වෙන්න ඕනද? සිම්පල් වෙන්න ඕනේ. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනේ. ඉතුරු ඔක්කොම සිම්පල් වෙන්න ඕනේ. හරිද ළමයි? අපි අතින් ලියනවා. නම් මේක මොකක් කරන්න ඕනේද? අපි මේක ලියාගෙන ඉමුකෝ. අතින් ලියනවා නම් අනිවාර්යෙන් ළමයි මොකක් කරන්න ඕනද? අපි යටින් ඉරක් ගහන්න ඕන. අතින් ලියනවා නම් අනිවාර්යෙන් මොකක් කරන්න ඕනද? අපි යටින් ඉරක් ගහන්න ඕන. හරිද? පළවෙනි අකුර කැපිටල් වෙනවනේ. ඉතුරු ඔක්කොම මොනවා වෙන්න ඕනද? සිම්පල් වෙන්න ඕනේ. අතින් ලියනවා නම් අපි මොකෙන් යටින් මොකක් කරන්න ඕනද? ඉරක් ගහන්න ඕන. හරිද ළමයි? ටයිප් කරනවා නම් මේ මොකක් කරන්න ඕනද? ඇල කරලා මොකක් කරන්න ඕන? ඇල කරලා ටයිප් කරන්න ඕන. හරි බලන්න මේ ඔක්කොම රීති වලට යටත් තියෙන එක බලන්න. පළවෙනි අකුර කැපිටල් වෙන්න ඕනි ඔක්කොගෙම කැපිටල්. හැබැයි ඉතුරු අකුර ඔක්කොම සිම්පල් වෙන්න ඕනේ. ඒතකොට එකක් කැපෙනවා, දෙකක් කැපෙනවා. 3යි 4යි විතරයි ඉතුරු වෙන්නේ. හරිද? දැන් මේක ටයිප් කරලානේ තියෙන්නේ. ටයිප් කරලා නම් මේක අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? ඇල වෙන්න ඕන. ඇල වෙලා තියෙන්නේ 3ෙන් විතරයි. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. හරි. ඊළඟ ප්‍රශ්නෙට උත්තරේ 3. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ඒවා අතුරේ ශාක සෛලයක ඇති අජීවී ව්‍යුහයක් වන්නේ කවරද? හරිද? හරිත ලවයේ ජීවි. හරි. ලියාගන්න ඉස්සරහින් ඒවා හරිත ලවයේ ජීවි. සෛල බිත්තිය අජීවි. අන්න සෛල බිත්තිය ළමයි අජීවි. එහෙනම් සෛල බිත්තිය හැදලා තියෙන්නේ සෙලියුලෝස් වලින්.
සෛල බිත්තිය මොකක් වෙනවද? අජීවී වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. හොඳ. හරිද? හැදලා තියෙන ඒවා එහෙම මතක තියාගන්න. හරි සෛලේ හැඩය සාධාරණේ පවත්වා ගන්න තමයි මොකක් වෙන සෛල බිත්තියක් තියෙන්නේ. සත්ත්ව සෛල වලට සෛල බිත්තියක් තියෙනවද? සත්ත්ව සෛල වලට සෛල බිත්තියක් නැහැ. ගොල්ගි දේහක් ජීවි රයිබෝසෝම් වල ජීවි. රයිබෝසෝම් වල කෘත්‍ය කියන්නේ ළමයි. මොකක්ද රයිබෝසෝම් වල කෘත්‍ය? රයිබෝසෝම් වල කෘත්‍ය තමයි මොකද්ද? ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම. මොකද්ද? ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීම. හරිද? හරි. ඔයාලා ලියාගන්න ඉක්මනින් හොඳේ. හරි. 4 3ක් ඉවරයි. තුනේ උත්තරේ කීයද ළමයි? 2. තුනේ උත්තරේ 2. ඊළඟ 4 බලන්න. වැඩුණු නිරෝගී පුද්ගලයෙක්ගේ උඩුහණුවේ දෙපැත්තේ තිබිය යුතු පුරස්චාරක දත් ගන්නවා අන්න. හරි ඔයගොල්ලන් දත් නම් ඇත්තටම මේ සිලබස් එකේ නැහැ. තේරෙනවද? එන දානම් කුන්තක රදංග චාරක පුරස්චාරක. දන්නවද? හරිද? ඒකට ඒ වගේ දත් ටිකක් තිබ්බට මේ ඇත්තටම දත් ඉගෙන ගන්න නෑ මම දැන් ඒ ලෙවල් වල දත් නැහැ. තේරෙනවද? නිසා ළමයි මේ ඇත්තටම පුරස්චාරක දත් කීයක් තියෙනවද? අන් දෙකේම 4ක් තියෙනවා. හරිද? පුරස්චාරක චාරක. හරිද? එතකොට මේ වැඩුණු නිරෝගී පුද්ගලයෙකු උඩහණුවේ දෙපැත්තේ තිබෙන පුරස්චාරක දත් ගන්න කීයද? 4යි. හරිද? හරි. 5යි. 5. 5ට එන ළමයි. 5. කුරුඳු තෙල් බෝතලයක් විවෘත කළ විට කුරුඳු තෙල් වල සුවඳ වාතය තුලා පැතිර ගියේ. මේ කුමන පරිවහන ක්‍රමයට අයත් වේ? මේ කුමන පරිවහන ක්‍රමයට අයත් වේ? හරිද? සාමාන්‍ය කුරුඳු තෙල් මොනවාද අපේ සුවඳ විලවුන් ඒ වගේ ඒවා මේ සාමාන්‍ය මේ වෙන්නේ කොහොමද? වැඩි සාන්ද්‍රණයේ ඉඳලා මොන සාන්ද්‍රණයද තමයි? අඩු සාන්ද්‍රණය. හරිද? මොන සාන්ද්‍රණයද? වැඩි සාන්ද්‍රණයෙන් ඉඳලා අඩු සාන්ද්‍රණයෙන් තමයි මොකක් කරලා යන්නේද? ගලාගෙන යන්නේ. හරිද? මෙන්න මේ ගලාගෙන යන ක්‍රමයට වැඩි සාන්ද්‍රණයෙන් ඉඳලා අඩු සාන්ද්‍රණයට ගලාගෙන යන ක්‍රමයට අපි කියනවා කියලාද? විසරණය. මොකක් කියලාද කොල්ලෝ කියන්නේ? විසරණය කියලා කියන්නේ. හරිද? ඉතින් මේවා අමාරුද? ඒවා අමාරු නෑ. මේවා ගේමක් දාගන්න පුළුවන්. තේරුණාද? හරියට මේවා තියරි ටික ඔළුවට දාගත්තා මේ MCQ 35ක් ගන්න එක ගේමක් නෑ. එහෙනම් වැඩි සාන්ද්‍රණය අඩු සාන්ද්‍රණයට අදී මොකක්ද වෙන්නේ? විසරණය වෙන්නේ. එතකොට මේ උත්තරේ මොකද්ද? උත්තරේ 4. පහේ උත්තරේ කීයද ළමයි? 4. හරි. ඊළඟට අපි 6ට. 6 පහත සඳහන් කුමන සාධකයේ වැඩිවීම උත්සේදනයේ වැඩි නොකරයිද? උත්සේදනයේ වැඩි නොකරයිද? උත්සේදනය කියන්නේ මොකද්ද? භෞමික ශාක වලින් ජලයේ ජල වාෂ්ප ලෙස පිටවීමට අපි කියනවා කියලාද නැහැ? උත්සේදනය කියලා. ජලයේ ජල වාෂ්ප ලෙස පිටවීමට අපි කියනවා කියලාද? උත්සේදනය කියලා. හරිද? සුළඟේ වේගය තිබ්බොත් වැඩි කරනවා උත්සේදනය. උෂ්ණත්වය වැඩි වෙන උත්සේදනය වැඩි කරනවා. ආර්ද්‍ර තීව්‍රතාවය වැඩි වෙන උත්සේදනය වැඩි කරනවා. වාතයේ ආර්ද්‍රතාවය වැඩි වෙන උත්සේදනය මොකක් වෙනවද තමයි? අඩු වෙනවා. තේරෙනවද? ආර්ද්‍රතාවය කියන්නේ මොකද්ද? වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය. තේරෙනවද? ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන උත්සේදනය මොකක් වෙනවද? අඩු වෙනවා. හරිද? හරි. හරි. ඊළඟට අපි කතා කරමු 7. 7. විලාසපාලය 7 වෙනි MCQ. මිනිසාගේ ආහාර ජීවන පද්ධතියේ ආග්න්‍යාශික විෂයේ අඩංගු එන්සයිම් මගින් ප්‍රෝටීන ජීර්ණය කර කුමන එන්සයිම් මගින් ප්‍රෝටීන් ජීර්ණය කරනු ලබයි. හරිද? හරි. ආග්න්‍යාශික එන්සයිම් තුනක් තියෙනවා ඇමයිලේස්, ට්‍රිප්සින්, ලයිපේස් කියලා. හරිද? ඒක සාමාන්‍යයෙන් ට්‍රිප්සින් වලින් තමයි ළමයි මොකක් කරන්නේද? ප්‍රෝටීන් ජීර්ණය කරන්නේ. හරිද? ප්‍රෝටීන් ජීර්ණය කරන මොකෙන්ද? ට්‍රිප්සින් වල. හරිද? දැන් ඔයාලගේ පොතේ නම් තියෙන ඇත්තටම ප්‍රෝටීන් ට්‍රිප්සින් වලින් පොලිපෙප්ටයිඩ් වලට වත් කරනවා. ප්‍රෝටීන් ජීර්ණය කරන තව ප්‍රධාන තැනක් තියෙනවා. ප්‍රධාන තැනක් තුන කොහෙද ළමයි එන්නේ? ප්‍රධාන තැන මොකද්ද?
ආමාශය විතරනවා නේ ආමාශය නවා ආමාශය විෂ දෙකක් තියෙනවා මොකද්ද HCl උයි පෙප්සින් හරිද මේ HCl අර පෙප්සින් ටික මොනවා කරනවද ළමයි සක්‍රීය පෙප්සින් කරනවා මොනවා කරනවද සක්‍රීය පෙප්සින් කරනවා සක්‍රීය පෙප්සින් කරලා පස්සේ ප්‍රෝටීන් ටික මොනවා වෙනවද ඔය ටෙලබෝඩ් පත් වෙනවා තේරෙනවද හරි එතකොට අපේ අඥාශය වැදගත් වෙන්නේ මොකද්ද ට්‍රිප්සින් කියන එන්සයිම් එක. ඒතර උත්තරේ 7 1. දාලා ගන්න 7 1 කියලා 8 මම යන්නේ හොඳේ නිදිමත නෑනේ ගේමක් ගහන්න ඕනේ හරිද අන්තිම මාසෙට එක සුපිරි ගේමක් ගහලා ලස්සන ඉවර කරලා දාන්න මේක තේරුණා ගැම්මින් ඉවර කරලා දාන්න ඒ විදිහට තේරුණා ගැම්මින් කරලා හැකියාව තේරුණා ඒ නිසා ඔලිවල් එක ගන්නට සුපිරියට ඉවර කරලා දාන්න හරි මොරාලයක් තියාගන්න පොඩ්ඩක් හරිද ගේමක් ගහගන්න බලන්න උගුර රතු වීම උගුරේ වේදනාව කටහඬ පිට නොවීම නිසා පන්ති භාර වෘත්තමයක දින දෙකක් පාසලට පැමිණෙන්නට නොහැකි විය. ඇයට පැවති රෝගී තත්ත්වයක කුමක් විය හැකිද? මේ අපේ ගුරුවරුන්ට ගොඩක් හැදෙන රෝගයක්. සොරාල ප්‍රදාහය. එතන උත්තරේ 4. සොරාල ප්‍රදාහය මේ ප්‍රෝග්‍රෑම් සිලබස් එකේ නැහැ. 9 ඇස ගැන ප්‍රශ්නයක්. ඇසක් තියෙන 9 අවසරයි. හරි. කිසිදු දෘශ්‍යාබාධයක් නොමැති පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් යම් වස්තුවක් පැහැදිලි ලෙස දර්ශනය වන්නේ එහි ප්‍රතිබිම්බය මොකක් මතට වැටෙනවද? දෘෂ්ටි විතානය මතට වැටුණා. තේරෙනවද? දෘෂ්ටි විතානය මත ගාට නාභිගත වෙනවා නම් අපිට මොකක් වෙනවද? හොඳට තේරෙනවද? දෘෂ්ටි දෝෂ ඇති වෙනවා මෙන්න මේ දෘෂ්ටි විතානය මනා නැති වුණොත් නාභිගත උනේ නැති වුණා. හරිද ළමයි? හරි. නාමයක් ඉවරයි. දැන් යන් 10ට 10 ටිකක් හොඳ ප්‍රශ්නයක්. දාන්න 10. හරි. මේ කොල්ලෝ කෙල්ලෝ ටික මේ අහගෙන ඉන්නවා. කරලා තියන්න ඕනේ. අපි මේක ඩිස්කස් කරද්දී හැමෝම කරලා තියන්න ඕනේ. හරිද? එතකොට උත්තරේ හැමෝම වැරදිද කියලා අපිට බලා ගන්න පුළුවන්. තේරෙනවද? කොහොම එඩිට් කරපෑ මට දාන්න බෑ රියැක්ට් එක. කලින් කරපෑ. අපිට දාලා තියන්න ඕනේ ඈ. ඔය දාන්න. ඉතින්ද? කොමඩික් කරලා තියන්න ඕනේ හරිද? හරි. එක්තරා මව්පිය දෙදෙනෙකුට උපන් පුතුන් දෙදෙනා වර්ණාන්තරයෙන් පෙළේ. මෙම ප්‍රකාශය සම්බන්ධ පහත ඒවායින් නිශ්චිතවම කිව හැකියි. හරි. පුතුන් දෙදෙනාම රෝගී. එතන පුතුන් දෙදෙනා මොකක් වෙලා තියෙනවද? රෝගී වෙලා තියෙනවා. හරිද? බලමු අපි මේ සාමාන්‍ය දැන් පුතු හැදෙන්නේ කොහොමද? දැන් අම්මා x නේ තාත්තා xy. හරිද නේද? අම්මගෙන් හඳුනා ජන්මාන දෙකක් x ජන්මාන දෙකක්ම තමයි හැදෙන්නේ. තාත්තගෙන් හැදෙනවා ජන්මාන දෙකක් x අනිත් එක තමයි y හැදෙන්නේ. හරි. මේ බලන්න x එකතු වෙලා කවුද දුවෙක් හැදෙන්නේ? එතකොට මේ දුවගේ දෙවණි එක මොකක් වෙනවද? තාත්තගෙන් හම්බෙන්නේ. හරි. xy xy ඇල්ලුනොත් පුතෙක් හැදෙන්නේ. තේරෙනවද? මේ පුතාගේ x එක හම්බෙන්නේ අම්මගෙන්. හම්බෙලාද? පුතාගේ x එක හම්බෙන්නේ කාගෙන්? අම්මගෙන්. මේ දුව හැදෙනවා. එක x එකක් අම්මගෙන්, එක x එකක් තාත්තගෙන්. මෙන්න ආයි පුතා හැදෙනවා xy. x එක හම්බෙන්නේ කාගෙද? අම්මගෙන්. උදාහරණ අපිට පොල්ලන්ට x හම්බෙන්නේ මොකෙන්ද? අම්මගෙන්. හරිද? හරි. බලන්න දැන් අපි සිම්පල් C ගමු රෝගය තියෙනවා නම්. රෝගය තියෙනවා. හරි රෝගය තියෙනවා. අම්මා රෝගියෙක් නම් අම්මගේ x දෙකේ මොනවා තියෙනවද? සිම්පල් C තියෙනවා. අම්මා රෝගයි. එහෙනම් රෝගී මව. රෝගී මවක් આવොත් මේ ඔක්කොම මොකක් වෙනවද? x වෙනවා. හරි. අපි ගමු තාත්තා නිරෝගී කියලා. කැපිටල් C. හරි. තාත්තා නිරෝගී පුරක්. එහෙනම් අම්මා රෝගී. හරි. අම්මා රෝගී වුණොත් මෙන්න මේ පුතාලා දෙන්නම ඇයි මේ x යන්නේ නේ? x දානේ තමයි මේක තියෙන්නේ. තේරෙනවද?
එතකොට පුතාලා දෙන්නම මොකක් වෙනවද? රෝගී වෙනවා. ඒතර අපිට නිශ්චිතවම කියන්න පුළුවන් මොකද්ද පුතේ? අම්මා රෝගී කියලා. තේරෙනවද? ඒතර මෙන්න මේක අපිට නිශ්චිතවම කියත හැකි මොකක් කියලාද? රෝගී කියලා. ඇයි? පුතු දෙන්නම රෝගයක් හැදෙන්නේ. තමයි අම්මා රෝගී වුණාම. තේරෙනවද? අම්මා රෝගී වුණාම අනිවාර්යෙන් පුතුන් දෙදෙනාට වර්ණමුදාවේ හැදෙන්න පුළුවන්. තේරෙනවද? ඒතර 10 උත්තරේදියද 1 මාව වර්ණමුදාවේ පෙරේක අනිවාර්යෙන් කියන්න. තේරෙනවද? හරි. 11ට එන්නේ 11ට. 11. මොකක්ද නම්? ස්ක්‍රීන් එකත් එක්ක දාගන්න. හරි කොයි 11ට. ශිෂ්‍යයෙක් A හා B නිදර්ශකය සංයුක්ත අනිශ්චයකත්වයෙන් නිරීක්ෂණය කර ඒවැ අඩංගු පටක පිළිවෙලින් මුදුස්තර හා දුඩස්තර ලෙස හඳුනා ගත්තේ. ඒ මේ නිදර්ශක පිළිවෙලින් සඳහන් කුමන ශාක කොටස් වල? හරි බලමු. ආර්තාපල් කැරට් දෙකේම මුදුස්තර තියෙන්න පුළුවන්. එතන දෙකේම මුදුස්තර තියෙන්න පුළුවන්. කරවිල පත්‍රයක මධ්‍ය නාරකීය කැරට් ආරය. හරි. ඒකේ මුදුස්තරයි නිදස්තරයි තියෙන්න පුළුවන්. ස්කූල් පොනස්තර දෙන්න පුළුවන්. අර්ථාපලය ප්‍රයාස් ඵලයක්. අර්ථාපලයේ අනිවාර්යෙන් දෙනවා මුදුස්තර. එහෙනම් ප්‍රයාස් ඵලයේ දෙනවා නිදස්තර. එතකොට උත්තරේ 12 තුනවා. එහෙනම් කෝපියටයක් ප්‍රයාස් ඵලයක් දෙකේම දෙන නිදස්තර. එහෙනම් මේ ගන්න උත්තරේ 11 උත්තරේ 3. 12 බලමු. 12. වඩා තුසිත දානමය විවිධත්වයෙන් යුත් ජීවීහු වඩා දියුණු කාලයක් ජීවත් වේ. එහෙනම් තුසිත දාන තියෙනව වැඩිපුර කාලයක් ජීවත් වෙනවා. හරි. මෙම ප්‍රකාශය පැහැදිලි කළ හැක්කේ මොකෙන්ද? ස්වාභාවික වර්ණ වාදය. මේ ඉක්පණින් යන ඒවා පඩේ යන අයහතු තියෙන ඒවා ස්වභාවික වර්ණ වාදය නම්. 13. 13 විශේෂ ප්‍රශ්නයක් බලන්න. 13. යකඩ ගැලවනයිස් කිරීමට යොදා ගන්නා ලෝහය කුමක්ද? යකඩ ගැලවනයිස් කරන මොකෙන්ද? සිම්පල්. අතන තමයි සිම්පල් තමයි යකඩ ගැලවනයිස් කරන්නේ. හරි. 14 මේවා දේසි නේ. දැක්කම නිකම් බලලා 14 කියන එක. ඕගොල්ලෝ විනාඩි 40 කරන්න ඕනේ. ඔබේ විනාඩි 40 කරලා උගන් ඉස්සම් බලන්න හරි වැරදි. දැන් අහලා බලන්න නැහැ. මුලින් මොකද්ද මුලින්ම කරන්නේ කොල්ලෝ? මුලින්ම විභාගෙ නම් මොකද්ද තමයි කරන්නේ? ආවර්ත වර්ගයක් ගහ ගන්නවා. එහෙනම් පටවැඩ වලයක් තියෙන අතන ගිය ගාමුවක් කරනවා නේද? ආවර්ත වර්ගයක් ගහ ගන්න. එහෙනම් ආවර්ත වර්ගයක් ගහගෙන ඒකෙන් තමයි උත්තර ගන්නවා. හරි. ආවර්ත වර්ගය උන්ට කරන්න බෑ අනිවාර්යෙන් ගන්න. හරි. බලන්න 14 පාසල් විද්‍යාගාරයේදී කරනු ලබන පරීක්ෂණවලදී ඔක්සිජන් වායුව එක්රැස් කරගන්නේ මොකෙන්ද? ජලයේ යටිකුරු විස්ථාපනය. මොකෙන්ද ළමයි ගන්නේ? ජලයේ යටිකුරු විස්ථාපනය. තේරෙනවද? මොකෙන්ද ගන්නේ? ජලයේ යටිකුරු හොඳ යටිකුරු විස්ථාපනයෙන් තමයි ගන්නේ. මොකෙන්ද? ජලයේ යටිකුරු විස්ථාපනයෙන් තමයි ගන්නේ. හරි. 15 ඔන්න සුපිරි ප්‍රශ්න. මේකට ඕනේ නම් පොඩ්ඩෝ මොකද්ද? ආවර්තලා ඔබ කොහොමද? තේරුණානේ? ආවර්තලා ගහගමු ෂේප් එකේ. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි මේකත් එක අටයි එහෙනම් ඔන්න බලන්නකො මේ ළමයි ටික මෙන්න මේවයි උත්තර ගන්න හැටි තේරෙනවද
මොනවා තමයි කෙටිකම. මේවෙන් නිකම් ලකුණු අරගෙන යන්න පුළුවන් බලන්න. තේරෙනවද? නිසා මෙන්න මේවා අල්ලගන්න. මේවා තමයි ටික්ස්. තේරෙනවද? මේවා අල්ලගෙන යන්න. හරිද? මේ දාන්න අංක 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 හරි කියන ගන්න අයිලින් ගෑන මාත් එක්ක ඔතන ගෙදර ඉඳන් හයිඩ්‍රජන් හීලියම් ලිතියම් beryllium boron carbon nitrogen oxygen chlorine neon sodium magnesium aluminum silicon phosphorus sulfur chlorine argon potassium calcium ඕකේ මේවා තියෙන හරිද උදාහරණ මේ හරස් අතර තියෙන මොනවාද ආවර්ත ආවර්ත ගැන තුන ළමයි හතරක් පොඩි මේ අතර තියෙන මොනවාද කාණ්ඩ කාණ්ඩ ගියක් තියෙනවා ළමයි කාණ්ඩ කියන්නේ කාණ්ඩ කියල කාණ්ඩ 8ක් තියෙනවා නේ කාණ්ඩ 8යි හරිද හා සම්නිචිතාවය ගත්තොත් හොඳට බලන්න සම්නිචිතාවය දාන්නේ හරිද 1 2 3 4 3 2 1 බිංදුව. මේවා තියෙන්න ඕනේ ඔළුව ඈ. සංයුක්තය ගන්න කොහොමද අපි 3 2 4 වෙනකන් ලියුවා. 4 ඉඳන් ආපස්සට ලියුවා. 3 2 1 බිංදුව. හරි. දැන් බලමු ගා. දැන් ඕකෙන් හදන්න බෑ වැඩ කරන්න. හරිද? x නා මූලද්‍රව්‍ය ක්ලෝරින් සමග දික්ක්‍රියා කර x Cl2 සාධක. නම් Xc ඉලෙක්ට්‍රෝන වින්‍යාසය විය හැකියි. මට කියන්නේ Xc සංයුක්තය මොකද්ද? Xc සංයුක්තය තමයි මේ දාලා තියෙන්නේ. තේරෙනවද? Xc සංයුක්තය තමයි මේ දාලා තියෙන්නේ. කීයද Xc සංයුක්තය? X සමාන සංයුක්තය දෙකයි. නේද? කොහොම Cl ගේ සංයුක්තය කියද Cl ගේ වල කියන්නේ Cl ගේ තමයි Cl පිටිපස්සේ ඉන්නවනේ උගේ සංයුක්තය කියද? සංයුක්තය එකයි. එකයි නම් මෙතන දාන්න නැහැ නේ පුත්. මෙතන දාන්න නැහැ නේ පුත් එකයි නම්. තේරෙනවද? එතකොට x ගේ සංයුක්තය කියද අනිවාර්යෙන් දෙකක් වෙන්න ඕන. x ගේ සංයුක්තය කිය තමයි දෙකක් වෙන්න ඕන. බලන්න මේ සංයුක්තය දෙක වෙන ඒවා මොනවද තියෙන්නේ කියලා. දෙක වෙන ඒවා තියෙනවා බෙරිලියම් තියෙනවා මැග්නීසියම් තියෙනවා කැල්සියම් තියෙනවා. x විය හැක්කේ කියලා තියෙන්නේ. මේ තුන් දෙනා ඉන්නවා. අර පැත්තේ ඔක්සිජන් සල්ෆර් ඉන්නවා. ඔක්සිජන් සල්ෆර් සංයුක්තය දෙක. බලගන්න. බෙරිලියම්ගේ කීයද අංක බෙදන්න බෙරිලියම්ගේ 4 4යි නම් කීයද 2යි 2යි මේ උත්තරයක් තියනවද මේ උත්තරයක් තියනවද මේ උත්තරයක් නැහැ මැග්නීසියම් කීයේ 12 එහෙනම් 2යි 8යි 10යි 10යි 2යි 12යි 2යි 8යි 10යි 10යි 2යි කීයද තමයි 12යි එතන මේ මැග්නීසියම්ගේ 2 8 2 2 8 2 දිනව නේද එතන උත්තරේ කීයද උත්තරේ හතර. තේනවා ඉලෙක්ට්‍රෝන නිසා කැල්සියම් කියනවා 20 තියෙන්නේ. 2යි 8යි 10යි. 10යි 8යි 18යි. 18යි 2යි කියද 20යි. තේනවා පළවෙනි එක 2යි ඉතුරු හැම එකම කීය ගන්න දෙන්නවා තමයි. ඕලෙවල් විෂය නිර්දේශයට අනුව ඉතුරු හැම ශක්ති මට්ටමකටම 8 ගානේ කෙරේ. තේනවා? හරි. උත්තරේ 4. 16 බලන්න. සුපිරි ගණන් මේවා. 16 බලන්න. ආර්ථවක තියෙද්දිම 16 බලන්න. 16. අවර්ණ ජනීය ද්‍රාවණයක් තුළ එක්තරා වායු බුලන ඉදලට කිරි පාටට හැරියම් කිරි පාට හැරෙන්නේ මොකද්ද? අවර්ණ ගුණ දියර වලින් කාබන් ඩයොක්සයිඩ් ගැඹුවා. තේරෙනවද? ද්‍රාවණය හා වායු එක්ක ද්‍රාවණය මොකද්ද? අවර්ණ ගුණ දියර ගුණ දියර වල මොකද්ද ළමයි මේක? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. මේ කැල්සියම් කාබනේට් බවට තමයි පත් වෙන්නේ. යවන වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. හරි. යානග උත්තරේ දෙක.
සල්ෆර් ඩයොක්සයිඩ් දාපුවම මොකක් වෙනවද? මේක කිරි පාට වෙනවා. හරිද? CO2 වැඩිපුර යවුවොත් මොකක් වෙනවද ළමයි? අර කිරි පාට වෙච්ච එක ආයින් මොකක් වෙනවද? අවර්ණ වෙනවා. ඒක හඳුන වගේ කියනවාද? කිරි පාට වෙච්ච එක ආයින් මොකක් වෙනවද? අවර්ණ වෙනවා CO2 වැඩිපුර යවුවොත්. හරි. 10 බාහිර පරිපථයේ ඊතලයේ දිශාව පෙන්වන්නේ ඊතලයේ දිශාව පෙන්වන්නේ. හරි. මේක මුලින්ම හොයාගන්න ඕනේ ඇනෝඩයයි කැතෝඩයයි. හරි. 14 ඕන වෙනවා ළමයි අර මං කියවන දැන් මොකද්ද ආවර්තකව ගහගන්න කියලා කියපු ගමන් හරිද? ඔයගොල්ලෝ ඊළඟට ගහගන්න ඕන දේ තමයි ශක්තියදා ශ්‍රේණිය. හරිද? ශක්තියදා ශ්‍රේණිය කියන්නේ බලන්න පොට්ට සෝමගේ කෑල්ල මාව ඇල්ලු සිංක් එකේ යකඩ ඇනිල්ල ටීන වෙල වෙනවා. අත්තිලව් දුක්ඛ මකර සිංහගේ පාස් රත්තරන් එනවා. ඕකනේ මේක හරි. ඕවා පාඩම් කරලා මේ ටික පාඩම් කරගන්න කොහොමද 3කට මම අපේ ගියාම පාඩම් කරගන්න. හරි. පොට්ට සොබිගේ කෑල්ල මගේ මාව ඇල්ලුවා. සිංක් එකේ යකඩ ඇනිල්ල ටීන වෙල වෙලා. අත්තිලව්ගේ පොට්ට මකර සිංහගේ පාස් රත්තරන්. හරි. හරි මේ ඔක්කොම ලෝහ වල ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙන ක්‍රියාවට තමයි මොකක්ද ශක්තියදා ශ්‍රේණියක් හදලා තියෙන්නේ. බලන්න මේ ශක්තියදා ශ්‍රේණිය උඩ ඉන්නේ මොකක්ද වෙන්නේ ළමයි? ඔක්සිකරණය. යටින් ඒවා මොනවද වෙන්නේ? ඔක්සි හරිනේ. හරි. සාමාන්‍යයෙන් එකක් සාපේක්ෂව දෙන්නේ. හරිද? එතකොට මට කියන්නේ මේකේ සිංක් උඩ ඉන්නේ කොපල් උඩ ඉන්නේ. සිංක් තමයි උඩේ. මොකද ඉන්නේ සිංක් තමයි මේක උඩේ. හරි. මෙහෙමනේ තියෙන්නේ ඔක. මෙතන සිංක් මෙතන කොපලානේ. කොහොමද තියෙන්නේ? මේක බල මේ බැක්ටීරියා සුත්‍රා මේක නිකන් විද්‍යුත් රසායනික කෝෂයක් නේ. හරි. සිංක් තමයි උඩේ ඉන්නේ. එහෙනම් මේක සිංක් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම මොකක් වෙන්න ඕනේද? සිංක් අනිවාර්යෙන් නම් මේක ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන ළමයි ඇනෝඩ්. දැන් ඔක්සිකරණය වෙන මොකද ඇනෝඩ්? කොපා ඉන්නේ යට. කොපා යට නම් ඉන්නේ කොපා මොකද්ද? කැතෝඩේ වෙන්න ඕන. හරිද? විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩේ දාන්න. කෝ කැමති කියලා මට කියන්න. කෝෂයේ කැතෝඩේ දාන්න. මොකද තමයි කෝ කැත කියලා මම කියන්නම්. කෝෂයේ කැතෝඩේ දාන්න. හරි. එතන ඇනෝඩේ මොකක් කරනවද? වෙන. හරි. එතකොට මේක තියෙන්නේ මේ පැත්තේ නම් මේ පැත්තට. ධනේනරයට ගමන් කරන්නේ හැමතිස්සෙම මොනවාද? සම්මත විද්‍යුත් ධාරා. එහෙනම් ධනේනරයට ගමන් කරන්නේ හැමතිස්සෙම මොකද්ද? සම්මත විද්‍යුත් ධාරාව. දොරිනේ ධන පැත්තට ගමන් කරන්නේ සම්මත ඉලෙක්ට්‍රෝන ධාරාව. එතකොට මෙන්න මේ පැත්තට ගමන් කරන්නේ මොකද්ද ළමයි? සම්මත ධාරාව තමයි ගමන් කරන්නේ. ධනේ ඉඳන් ඍණ පැත්ත. එහෙනම් සම්මත ධාරාව ගමන් කරනවා. හරි. තේරුණාද? කොහේ තේරුම් නැහැ දාගන්න. දාන්න මේක රියැක්ටර් දාන්න. හරි. ගමු ඊළඟ කොටසට. ඉතින් කතා කරමු. 18 ස්ටාර්ට් බලන්න. කෝෂයේ ඇනෝඩ් ප්‍රතික්‍රියාව කියන්නේ ඇනෝඩ් යන්නේ කොහොමද? ඇනෝඩ් එක මොකක්ද? ඇනෝඩ් සිංක් කියලා හොයාගත්තන්නේ ඔයගොල්ලෝ ලියලා ඇත්තේ. සිංක් නම් ඔක්සිකරණය වෙන්න ඕනේ. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. මේකේ ඇදෙන්නේ සිංක් 2+ 2+ උනොත් මේකේ ආරෝපණ බැලන්ස් කරන්න ඕන නිසා මොකද ගන්නද? 2යි කියලා. එතකොට 18 උත්තර වෙනවා. මේක සොලිඩ් එකෙන් මේකේ එක්ස් වෙනවා. 18 උත්තරේ ඉගෙන තමයි. හරි. 18 උත්තරේ 2. හරි. 9 19 බලන්න. 19 කො යමඩ ගන්න 19
එක්තරා මූල ද්‍රව්‍යයක් සම්බන්ධ කර ඇති පහසු සඳහා රේඛාව සලකන්න. හරි බලමු. මොනවද තියෙන්නේ කියලා එක බලන්න. බහුරූපී ආකාරවලින් ස්වභාවයේ පවතී. බහුරූපී ආකාර තියෙනවා. හරි. දෙක ඉහළ ද්‍රවාංක ඇත. ඉහළ ද්‍රවාංකයක් තියෙනවා. හරි. ලෝහ නිස්සාරණය සඳහා යොදන්නේ. ලෝහ නිස්සාරණය කරන්න ගන්න. මේ මොකද්ද ළමයි? කාබන් ගැන තමයි කියන්නේ. ඉතින් මේ ඔක්කොම උත්තරේ 3 මොනවාද? කාබන්. හරි. කාබන් ගැන තමයි කියන්නේ. හරි ළමයි. හරි. 20 බලන්න 20 20ක්ම කතා කරා අපි ඈ. ලොකු දැනුමක් ආවා දැක්කනේ ඔයගොල්ලන්ගේ මුළු ඔක්කොම තියරටි පවා වෙනවා මේකෙන්. මේ අවස්ථාව නම් ඇත්තටම මගේ අරගන්න එපා. හරිද? දැන් අපි ගොඩක් ලොකු අපසරියක ප්‍රශ්න කතා කරා. හරිද? හරිද? මේකේ මෙහෙම ප්‍රශ්න 400ක් කතා කරද්දි කොහමද? මුළු සිලබස් එකම ගොඩාක් කව වෙනවා ඈ. හැමදාම කියනවා මේක. හැම අඟහරුවාදම කියනවා. ඒක ඔයගොල්ලන්ට අනිවාර්යයි. තමාස දෙකමාරක් යතුම් කරලා ගන්නද? සිලබස් එක ගොඩක් දුරට MCQ මාර්ක්ස් එකෙන් කවර් කරගන්න පුළුවන්. තේරුණාද? ඒතර මෙන්න මේ ගේම අතාරගන්න එපා නෝදා. එතන හැමදාම දෙයින් යන ආසාවෙන් ඉගෙන ගන්න ආසාවෙන් ගේමක් ගහගන්න පුළුවන්. හරි බලන්න. 20 බලන්න. නිල් හා රතු ලිට්මස් කඩදාසියේ විනාශී ද්‍රාවණයක් තුල හා මේසලුණු ද්‍රාවණයක් තුල වෙන වෙනම කිල්ලෝ විට. නිල් හා රතු ලිට්මස් කඩදාසි විනාශී ද්‍රාවණයකුයි මේසලුණු ද්‍රාවණයකුයි වෙනද වෙන වෙනම කිල්ලෝ. එම කඩදාසියේ පෙන්වන වර්ණය දක්වන පිළිතුරු ලියන්න. හරි. බලන්න ළමයි. විනාගිරි කියන්නේ මොනවද? විනාගිරි කියන්නේ සික්කම්. සික්කම් විනාගිරි කියන්නේ ආම්ලය. මේකද ආම්ලය. මේසලුණු කියන්නේ මොනවද ළමයි? මේසලුණු ආම්ලයකුත් නෙමෙයි පස්පිකුත් නෙමෙයි. නේ? ලවණ. ලවණ. මේසලුණු කියන්නේ. මේක දානවා අපි නිල් ලිට්මස් දාන. නිල් ලිට්මස් දාපුවම අම්ලයේද මොන පාට වෙනවද ළමයි? නිල් ලිට්මස් දාපුවම අම්ලයේද මොන පාට වෙනවද? රතු පාට. වෙනවා. අම්ලලා රතු වෙනවා. එහෙනම් අම්ලලා මොකක්ද වෙන්නේ? රතු වෙනවා. මේසලුණු ද්‍රාවණයේ පාටක් නැහැ. පින්නීම තමයි තියෙන්නේ. අම්ලෙකුත් ප්‍රශ්නකුත් නෙමෙයි. රතු ලිට්මස් කියලා දාන්න. රතු ලිට්මස් කරනකොට වැඩක් නැහැ. අම්ලයකට උත්තරම දාමු. වෙනස් වෙන්නේ නැහැ බලන්න. මේකට දාන්න මොකද්ද? රතුම තමයි. වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. මේකට දැම්ම මොන පාටද ළමයි? රතුම තමයි. මේකට දැම්ම මොන දෙයක් වෙන්නේ නැහැ. දර්ශකය. එතකොට ලිට්මස් කඩදාසි නිල් එකක් බලන්න රතු එක දානවා විනාශී වලට නිල් වෙනවා. වැරදි. හරිද? දෙක බලන්න. නිල් එක දානවා රතු වෙනවා. ඒක හරි. ලවණ ද්‍රාවණයේ නිල්ම තමයි. ඒක උත්තරේ ඉන්නේ දෙන උත්තරේ දෙක. දැක්කනේ ඒගොල්ලෝ මේව ගන්න හැටි. හරි ලේසි මේවා ගේමක් ගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ හරියට දැනගත්තොත් මේ. තේරෙනවද? හා. ළමයි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න chat එකට. හරිද? ඕන දෙයක් කියලා දෙනවා ඕන දෙයක් අහන්න පුළුවන්. chat එකට දාන්න බය වෙන්න එපා. ඕන වීඩියෝ ඔන් කරගන්න. මම මේ ඔක්කොම ලියා ගන්න ඕන නෝට් එක. අනිවාර්යයෙන්. 21 බලන්න. පාදී ඇදී ප්‍රකාශය 21 22 ප්‍රශ්න වලට පිළිතුරු අපේ බලමු. ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 1ක් තනුක HCl සමග සම්පූර්ණ ප්‍රතික්‍රියා කිරීමේදී 1.47 කිලෝ ජූල් තාප ප්‍රමාණය නිදහස් වේ. හරිද? NaOH HCl වෙන්නේ මොකද හැදෙන්නේ? NaCl දාන H2O. වනේ දැන් හරිද මම බලන්න මේක ඕනිත් නෑ ඇත්තටම මේ ගානට නම් තේරෙනවද? මේක ග්‍රෑම් එකක් හදන්න කොච්චරක් යනවද කිලෝ ජූල් 1.47 කිලෝ ජූල් යනවලු ග්‍රෑම් එකක් ප්‍රතික්‍රියා කරා නේ? එතකොට අහනවා අපෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල් එකක්
ප්‍රතික්‍රියා කිරීමට කොච්චර මොකක් ඕන කියලාද? කොච්චර එනර්ජි එකක් ඕනද කියලා අහනවානේ. කොච්චර තාප ප්‍රමාණයක් ඕනද කියලා අහනවා. බලමු. මෙච්චර තාප ප්‍රමාණයක් පිට වෙනවලු. මවුල එකක් ගත්තාම මේ හරි. මවුල ගානින් අපිට ස්කන්ධය හොයාගන්න පුළුවන් සමීකරණයක් තියෙනවා. n සමානයි m බෙදීම m කියලා. හරිද ළමයි? m කියන්නේ මවුල ගාන, m කියන්නේ ස්කන්ධය, කැපිටල් M කියන්නේ මৌলিক ස්කන්ධ. හරිද? මේක ගාවට දාන්න තියෙන උත්තරේ නෝ. බලන්න. මවුල එකයි. අනිවාර්යයෙන්ම සමීකරණේ තියෙන විදිහටම ආදේශ කරන්න. හිතන්න එපා කිසිම දෙයක්. ස්කන්ධය තමයි අපිට ඕනේ. මෞලික ස්කන්ධය හොයාගන්න දිලා තියෙනවා Na 23යි. Na 23යි. දැන් මේ හොයන්න දැනගන්න ඕනේ මේවා. මේවා බලන්න කියලා අමාරුයි කේස් ඈ. 16 1යි 23යි 16යි 39යි 39යි 40යි 40යි G මවුලේ මොනවා වෙන්නේ හරිම ලේස් එහෙම දැන් මේක නෝ 40යි G 40යි G මවුලේ මේක මේකෙත් ගුණ වෙනව නේද කොල්ල මොකද කියද 40යි G මවුලයට ගුණ කිරීම එකයි මවුලේ මවුලට මවුල ලැබෙනවා දෑම් වලින් උත්තරේ ඉතුරු වෙනවා හරියටම ගාන හැදුවොත් ඒකක හරි තේරෙනවද ඒකක හරියටම හරියනවා 40 ස්වරක් එක 40යි ග්‍රෑම් තේරෙනවද ඔතන නිකන් තේරෙනවා ඒ දාර්ශනිකයට මේවා තමයි සුපිරි ගණන් ඈ මම ගානක් ආව කියන්නේ සුපිරි මේ හැදුවා කියන්නේ සුපිරි වැඩේ හරි හරි බලන්න ග්‍රෑම් එකකට 1.77 කිලෝ ජූල් වැය වෙනවා නම් මෙතන තාප ප්‍රමාණයක් යනවා ග්‍රෑම් 40කට මොකක් වෙන්න ඕනේද 1.47 කිලෝ ජූල් වගේ කී ගුණයක්ද 40 ගුණයක් වැඩි වෙනවා මේක 40 මොන කරලා බලන්න උත්තර වෙනවා කියද 58.8යි කිලෝ ජූල් කියලා 57.8යි බිඳුවයි කිලෝ ජූල් කියලා හරි හරි කියලා මේ දාගන්න පන්ති ගෙල්ලොත් ඉන්නවා හරි ළමයි කියලා කියන්නේ හරි මේක තේරුණා නේද දාගන්න මට දාන්න දියට්ට දාන්න ෆිට් එකක් දාන්න මොකක් එකක් දාන්න හරි තේරෙනවනේ හරි එලයි ඉක්මනට ලියාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න හරි ඉක්මනට දාගන්න අපේ වැඩක් ගන්න දාගන්න හරි හරි ළමයි බලන්න ඉහළ ප්‍රකාශයේදී සඳහන් ප්‍රතික්‍රියාවට අදාළ නිවැරදි ශක්ති සටහන කුමක්ද බලන්න ශක්ති සටහන මොකක්ද කියලා හරි මේක දැන් මොකද්ද මේ තාප ප්‍රමාණය පිට වෙනවා තාපය පිට වෙනවා කියන්නේ මොකද්ද මේකේ තාප දායක ප්‍රතික්‍රියාව තාප දායක ප්‍රතික්‍රියාවක් නම් මොනවද දෙන්නේ ශක්ති සටහනක් යදින්නේ උඩට තියෙන මොකද්ද ශක්තිය මේක තියෙන්නේ තාප දායක නම් මේ ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි පළවල ශක්තිය අඩුයි ඊට අද මේ පැත්තේ නෑ ඒකට තමයි තාපයෙන් ගොඩ කරලා යන්නේ තාපය නැත්නම් ශක්තිය පිට වෙලා යන්නේ තාප ශක්තිය පිට වෙලා යන්නේ ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි වෙනවා තේරුණා හරි උත්තරේ 22 එක 22 එක උත්තරේ 22 එක හරි 23ට ඉක්මනින් යන 23 කතා කරමු බලමු ශ්‍රී ලංකාවේ හග්ගල උද්භිද උද්‍යානයේ සමහර ශාක වීදුරු ගෘහයක් තුළ වවා ඇත. වීදුරු ගෘහයක් තුළ වවා තියෙනවා. හරිද? වීදුරු ගෘහයක් තුළ වවා ඇත.
හරි. ශාක සඳහා එම වීදුරු ගෘහය මොකක්ද දක්වන්නේ? යෝග්‍ය උෂ්ණත්වය තමයි දක්වන්නේ. යන වීදුරු ගෘහයක් ඇතුලේ මොකද්ද? උෂ්ණත්වය පවසනවා. තමයි මේ ඇහෙනවද හොඳට? මම මැසේජ් එකක් දාන්න. ඇහෙනව නේද? දැන් ඇහෙනවද හොඳට? හොඳට ඇහෙනවද මේ? මේකට? හරි. යෝග්‍ය උෂ්ණත්වය තමයි බලන්න. ඊළඟට යා 24ට යන්න. 24 නියම ප්‍රශ්නයක් ජෛවගෝලීය ප්‍රශ්නයක් බලාගන්න 24. එළවලු පාත්තියකින් ඉවත් වන අපද්‍රව්‍ය ජලය එක්රැස් වන ජලාශයක ජල පෘෂ්ඨය මත කොළ පැහැති ස්තරයක් ශිෂ්‍යයෙකුට නිරීක්ෂණය කළ හැකියි. හරි. නිරීක්ෂණයට අනුව ඔහු පහත සඳහන් ප්‍රකාශ ඉදිරිපත් කළේ. කොළ පාට ගල්ගෙන් කරා සුපෝෂණය වේ. හරි. එළවලු වගාව සඳහා අකාබනික පොහොර ඉහළ මට්ටමකින් යොදා ඇත. ඒක හරි. අකාබනික පොහොර වලින් මේක වෙන්න පුළුවන්. කොළ පැහැති ස්තර ඇල්ගී වලින් සාන්ද්‍රණය වී ඇත. ඒකත් හරි. ජලාශයක ඇති BOD අගය අඩු වී ඇත. මොකද ළමයි BOD කියන්නේ? BOD කියන්නේ හරිද? ජෛව ඔක්සිජන් ඉල්ලුම. මොකද ළමයි මේක කියන්නේ? ජෛව ඔක්සිජන් ඉල්ලුම. බයෝ ඔක්සිජන් ඩිමාන්ඩ් කියලා කියන්නේ. තේරෙනවද? ජෛව ඔක්සිජන් ඉල්ලුම තියෙනවා. හරිද? ජලාශයේ ඇති BOD අගය අඩු වී ඇත. හරි මට කියන්න තමයි දැන් ඇල්ගී වර්ධනය වුණාම ඇල්ගීන්ට මොනවා ඕනද? ඔක්සිජන් ඕන. තේරෙනවද? එතකොට ඔක්සිජන් ඕන වුණාම මේ ඔක්සිජන් අපි ගන්නේ මොකෙන්ද මේ ජලාශයේ තියෙන වතුරේ දිය වෙච්ච ඔක්සිජන් තමයි මේගොල්ලෝ ගන්න. තේරෙනවද? ජලාශයේ දිය වෙච්ච ඔක්සිජන් තමයි මේගොල්ලෝ මොනවා කරන්නේ? ඇතුළට ගන්න. හරිද? දැන් මේ ජලාශයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය මොකක් කරාද මේ ඇල්ගීදී ඇල්ගීලා පාවිච්චි කරනවානේ. එතකොට මෙන්න මේ ජෛව ඔක්සිජන් ඉල්ලුම මොකක් වෙන්න ඕනද ළමයි? වැඩි වෙන්න ඕනේ. ඉල්ලුම වැඩි වෙන්න ඕනේ. තේරුණා? ඔක්සිජන් අඩුයි. හැබැයි ඉල්ලන ප්‍රමාණය වැඩි. තේරුණා? එතකොට මොකක් වෙනවද අහන්න. BOD අගයෙන් මොකක් වෙන්න ඕනද ළමයි? සුපර්සොනිකදී BOD අගය වැඩි වෙන්න ඕනේ. එතකොට C වැරදි. එතකොට ඉහත ප්‍රකාශ වලින් මොකක්ද සත්‍ය වෙන්නේ? හරි සත්‍ය. හරි. ඒක තේරෙනවද? නෝට් එකක් දාගන්න. සුපෝෂණයේදී BOD අගය මොකක් කරනවද? ඉහළ යනවා. හරි. ජෛව ඔක්සිජන් ඉල්ලුම. ජෛව ඔක්සිජන් ඉල්ලුම ඉහළ යනවා. 25 මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය 37යි. මේ උෂ්ණත්වය කෙල්වින් පරිමාණය හරිම ලේසි. 27යි. 27යි. 37යි උෂ්ණත්වය කෙල්වින් ගන්න කොහොමද 273 එකතු කරන්නේ? එච්චරයි. 273 එකතු කරාම කිය 10යි. එකක් විතරයි 12යි 310යි 310 කියලා. උත්තරේ 310 කියලා. උත්තරේ දාගන්න 310 කියලා. 273 එකතු කරාම විතරයි. තේරෙනවද? 310 කියලා. 26 සංශුද්ධ සිලිකන් කැබැල්ල N වර්ගයේ අර්ධ සම්නායකයක් බවට පත් කිරීම සඳහා සිලිකන් සමග පාසල කුමන මූලික ද්‍රව්‍ය මාත්‍රණය කර හැකිද? මොකක්ද මාත්‍රණය කරන්න ගන්නේ අපි? N වර්ගයක් හදන්න මොකද්ද ගන්නෙ? ෆොස්ෆරස් තමයි ගන්නේ. මොකද්ද ගන්නෙ? ෆොස්ෆරස්. තේරෙනවද? ෆොස්ෆරස් කේද වල එකක් විතර. තේරෙනවද? ෆොස්ෆරස් තමයි ගන්නේ. හරියට ගන්න ෆොස්ෆරස්. හරි. 24 ඉතින් 24 තමයි 24 රූපේ දක්වා ඇති පරිදි විදුලි කුට්ටය මත ආලෝක කිරණයක් පතනය වේ. පතන කෝණයේ විශාලත්වය අනුව දක්වා ක්‍රමයෙන් වැඩි කළ විට වර්තනයේ කෝණයේ විශාලත්වය මොකක්ද කියලා. හරිද? දැන් විදුලි කුට්ටියන්දී
මොකක්ද තියෙන්නේ විදුලි කුට්ටිය තිබුණේ මොනවද x එකේ ගේමෙන් යන්න ඕනේ දැන් නිකන් මේ හුරුකල්ලේ ඉඳලා හරියන්නේ නැහැ හරි ඉතල විදුලි කුට්ටිය තමයි ගහන මාධ්‍ය වාදය තමයි මොන මාධ්‍යද විරල මාධ්‍ය විරල කියන්නේ මොකද්ද ආලෝක වේගය වැඩි මාධ්‍ය ආලෝක වේගය අඩු මාධ්‍ය විරල මාධ්‍ය නම් ගහන මාධ්‍යයට එද්දී සමය ආලෝකයෙන් අභිලම්බයේ දෙසට හැරෙනවා ඔය පැත්තට හැරෙනවාද අභිලම්බයේ දෙසට හැරෙනවා පේනවා ඉතින් මේක තමයි අපි කියන්නේ හතන කෝණේ මේක තමයි වර්තන කෝණය හරි මේ කෝණය වැඩි වෙන්න මෙහෙට එන්න මෙහෙම යන ප්‍රමාණය වැඩි වෙනවානේ ඉතින් මෙහෙන් නැවෙන ප්‍රමාණය මොකක්ද මේ පැත්තෙන් වැඩි වෙනවා ඒ නිසා මෙන්න මෙතන කෝණයක් මොකක්ද වෙනවද වැඩි වෙනවා හතන කෝණය වැඩි වෙන්න වර්තන කෝණයක් මොකක්ද වෙනවද වැඩි වෙනවා කොහොමද මතක තියාගන්න හරි ඒක උත්තරේ ගියද 27 1 වර්තන කෝණය වැඩි වෙන හතන කෝණය වර්තනද වැඩි වෙනවා 28 28 මෙම සංග්‍රහිත පටිපතේ අග්‍ර නිවැරදිව අංකණය කර ඇත්තේ කුමන ආකාරයකටද ඔන්න තිත තිබ්බ තැන ඉඳන් ඔය ඩොට් එක තිබ්බ තැන ඉඳන් 1 2 3 4 කියලා දාගෙන යන්න බා 1 2 3 4 5 6 7 8 තරේ 2 ඩොට් එක තියෙන තැන ඉඳන් 1 2 3 4 දාගෙන යන්න 29 බලන්න 29 ඉතිරි ගන්න ආසෙන් කරා ගන්න 29 යන්න 29 ගන්න පියක විසින් තම දියරේට දැක් කරන ලද රත්තරන් මාලයක ඇති රත්තරන් පරිමාව 2 ඝන සෙන්ටිමීටර බවට පවසා ඇත. එම රත්තරන් වල ඝනත්වය 18යි. ඝන සෙන්ටිමීටරයට බෑන්නා. බියෙන් ලැබුණු මාලයේ ස්කන්ධයක ගුණ ගන්න. මේකට දාන්න ඉතල ඇති. ඝනත්වය සමානයි මොකද්ද තමයි? ඝනත්වය සමානයි ස්කන්ධය. දෙවියම පරිමාව. ඇති දෙයක් කියනවා නේ. ඝනත්වය ලියලා තියෙනවා කියලා 18යි g සෙන්ටිමීටර ඔන්න මම ආයෙ කියනවා සමීකරණේ තියෙන විදිහටම ආදේශ කරන්න. නැස් ගන්න එපා. ස්කන්ධය තමයි ආන්නේ පරිමාව ලියලා තියෙනවා කියලා 2යි ඝන සෙන්ටිමීටර. බලන්න ලස්සනට දාන්න තියෙන සමීකරණ විතර. තේරුණාද? ගුණ කරන්නේ මේ පැත්ත තනි කරන්න ඕනේ. උඩට තනි කරන්නේ. तर मग 18 g ඝන සෙන්ටිමීටර 2 सेंटीमीटर වලට සෙන්ටිමීටරට සෙන්ටිමීටර තැන 1 සෙන්ටිමීටර දාන තුනට දෙන තුනකට ග්‍රෑම් වලින් උත්තරේ තුනනවා මම කිව්වේ හරියටම ආදේශ කරොත් ඒකකත් හරියනවා නේ 18 වලට දෙක ගියද 26 වෙයි දැන් දාගන්න කොච්චර දේශ ගන්න නිකම්ම ලක්ෂණ කියන්නේ මේවා 26 30 බලන්න මේවා මේ හිච්චි ගණන් ये बात ठीक है ये रूपे වෙන්න ඇති පරිදි ග්‍රෑම් පහක් වන උදා සමනලේ මලක A නම් ලක්ෂයක සිට තවත් මලක B නම් ලක්ෂයක දක්වා ව්‍යාසර කරේ. A සිට B දක්වා ව්‍යාසර කරන විට සමනලයාගේ විභව ශක්තිය වෙනස් වීම උගන්වනවා. විභව ශක්තිය අන්තරය යනවා. හරි. අර මෙතන පොළොව කියලා ගමුකෝ. මෙන්න මෙතන ඉන්න සමනලයා 2 මීටර උඩින් උයනවා කොච්චරක් මීටර උඩින්ද 4 මීටර උඩට යනවා මෙහෙම තියාන්න හරිද මෙතනදී මුගේ විභව ශක්තිය කියද විභව ශක්තිය කොහොමද වයින්නේ විභව ශක්තිය කොහොමද වයින්නේ මෙතන ඉන්නේ විභව ශක්තිය වයින්න බුණා මොකෙන්ද m g h ස්කන්ධයේ විකෘතිකරණය උසර මෙතනදී අපිට වයින්න බුණා m g h හරි මෙතනදී කියලා මොකේ මේක කියන්නේ මෙන්න මෙතන 2 මීටරට දානවා mgh m කියලා දෙනවා මම කියද 0.0.5 කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් වලින් ආදිශ කරන්න ඕනේ ඈ එතකොට g දාන ගුරුත්වය කරන්නේ
ms ඍණ දෙකයි. h දානවා මොකද්ද? m. එතකොට විභව ශක්තිය සමානයි මෙයාගේ 10 ගුණ වෙච්ච මෙන්න මෙතනට එනවා. හරි. 10 ගුණ වෙච්ච මෙන්න මෙතනට එනවා. හරි මෙහෙම ගමුකෝ දෙවරක් පහ 10යි. මෙතනට එනවා එකක්. එතකොට මේ 10 මෙතනට එද්දි කීයක් වෙනවද? බිංදුව. මේ ගුණ කරලා බලන්න නේ. 0.1 එහෙනම් මේ ගුණ කරන්නේ ගණිතේ. එහෙනම් මෙතනට එනවා මේ 10යි මේක. එතකොට මේක දෙවරක් පහ 10යි. 10යි කියන්නේ 1යි. 1යි ජූල්. මේ ගුණ කරලා බලන්න 1යි ජූල් යනවා. මෙතන ගමු මෙතන. බිංදුවයි 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 පහයි. විලෝක G කීයක්ද? 10 ms ඍණ එච්චර මාතර මීටර 40 ගුණ වෙනවා 40 ගුණ වෙනවා කියන්නේ 40යි 45ක් කියන්නේ 200යි කියන්නේ 0.2යි ජූල් මේ ගුණ කරලා බලන්න එහායි මොකද ගන්නට ගුණ කරලා එනවා මෙතන මේ බිංදුව යනවා ටයිම් වැඩි කරාම 0.5 වෙනවා 20යි 20යි කියන්නේ 2යි ජූල් එහෙනම් අන්තරය යන්නේ 0.2කින් 0.1ක් අඩු කරන්නේ අන්තරය යන්නේ 0.2 ජූල් වලින් අඩු කරන 0.1 ජූල් කියලා 0.1 ජූල් හරි කියලා 0.1 ජූල් එහෙනම් මෙතනයි විභවාන්තරය හොයාගත්තා විභවාන්තරය වල අඩු කරා එච්චරයි තියෙන්නේ ඒක උත්තරේ අර 31 හා තේරෙනවද මම ස්ක්‍රීන්ෂොට් එක ගන්න ඉක්මනින් හරි මම කරන්නේ මෙතන හොයාගත්ත විභවාන්තරය මෙතන හොයාගත්ත විභවාන්තරය අඩු කරා එච්චරක් ඕනේ නැහැ ඉතින් කෙලින්ම මෙතන වෙනස ගත්තා 4ෙන් 2 කරනවා 2යි 2 දාලා උත්තරය හදුවා එහෙනම් දෙකට mgh ගන්න තොරත් වෙන උත්තරය ගොඩක් නියම හදලි එහෙනම් හරි 30 එක බලන්න පැහැදිලිද පැහැදිලිනේ 30 එක 1 2 3 4 භාජන සලකන්න භාජන 4 පිළිවෙලින් 12 සෙන්ටිමීටර් 12 සෙන්ටිමීටර් 15 සෙන්ටිමීටර් 14 සෙන්ටිමීටර් උස දක්වා පුරවා ඇත. PQRS බඳුන් වල පතුලේ පිටි ලක්ෂයන්ය. PQRS කියන්නේ පතුලේ පිටි ලක්ෂය. එම ලක්ෂ්‍ය අතරින් ජලය නිසා වැඩිම පීඩනයක් ඇති වෙන ලක්ෂ්‍ය තුනක්. ලෝ පීඩනය හරි. ලෝ පීඩනය T සමානයි H rho G. තේරෙනවද? G අවුලක් නැහැ පෘථිවියේ ඔය තුනම ඔය හතරම තියෙන පෘථිවිය. ඒ කියන්නේ G නියතයි. තේරෙනවද? ගුරුත්ව ත්වරණය නියතයි. rho කියන්නේ ඝනත්වය. මේ හතරෙම තියෙන පිරිසුදු ජලය. rho නියතයි. තේරෙනවද? rho නියතයි. මෙතන පීඩනයේ රඳා පවතින එකම සාධකයක් මත විතරයි ඒ සාධකය මොකද්ද? ද්‍රව කන්දේ උස. තේරෙනවද? මොකක් මතද මේක බලපාන්නේ? ද්‍රව කන්දේ උස. එතකොට P අනුලෝම සමානුපාතික H. තේරෙනවද? ඒ ද්‍රව කන්දේ උස විතරයි නදාපවතින. ඒ කියන්නේ ද්‍රව කන්දේ උස වැඩි වෙන්න ද්‍රව පීඩනය මොකක් වෙනවා තමයි. ද්‍රව පීඩනය වැඩි වෙනවා. ද්‍රව කන්දේ උස වැඩි වෙන්න ද්‍රව පීඩනය වැඩි වෙනවා. හරිද? ද්‍රව පීඩනය වැඩි වෙන්නේ එතකොට මේකේ ද්‍රව කන්දේ උස මේ. මොකද R. ඒ කියන්නේ උත්තරේ 3. මේ 3 තමයි 15 සෙන්ටිමීටර තියනවානේ. ඔව්. එතකොට කවදාවත් මේක හොඳට මතක තියාගන්න. භාජනීය හැඩය මත ද්‍රව පීඩනයෙන් රඳා පවතිනවලු භාජනීය හැඩය මත ද්‍රව පීඩනයෙන් රඳා පවතින්නේ නැහැ. භාජනීය හැඩය මත ද්‍රව පීඩනයෙන් රඳා පවතිනවද නැහැ. 32 තව 8යි තියෙන්නේ. ගේමක් ගන්න ඕනේ නම් ඉන්න ඕනේ හොඳේ ආගෙන ඉන්න මේ ටිකේ වැඩ කරන්න ඕනේ අනිවාර්යයෙන්. සෙට් එක දාන්නම ස්නාන ඕන. හරි. හරි. 32
රූපේ පෙන්වන ඇති පරිදි 4ms ඒකාකාර වේගයෙන් ගමන් කරන ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වූ වස්තුවක් ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වස්තුවක් 4ms වෙන එක වේගයෙන් යනවා. හරිද? ඒ ඒකාකාරව මන්දනය වී මන්දනය වෙලා මොකද වෙනවද නෑ. බිඳුව නිශ්චලතාවය වඩපත් වෙනවා. හරිද? නිශ්චලතාවයට ගත වූ කාලය තත්පර 2යි නා. නිශ්චලතාවයට කොච්චර කාලයක් ගිහලා දිනවද මෙයා? තත්පර 2යි නා. එහි මන්දනය පටන් ගැනීමට පෙර තිබූ ගම්භීරතාවය පිළිවෙලින් තොරයි. හරිකලේසි මන්දනය සමානයි ඍණ තොරණයි. එහෙනම් අපි දන්නවා තොරණය සමානයි මොකද්ද? අවසාන වේගය. අවසාන වේගය අඩු කරනවා කියන්නේ ආරම්භක වේගය. බෙදුණා මොකෙන්ද ගන්න? අවසාන වේගය කියන බිඳුව. හිතන දෙයක් නැහැ. ආරම්භ වේගය කියන 4යි. හරි නිකම්ම දාන්න. ආරේගේ තත්පර 2. ඍණාකරයෙන් බෙදනවා දෙකේ. ඒක ඍණ 2යි ms ඍණ. මන්දනය සමානයි 2යි ms ඍණ. දැන් මන්දනය කවදා ඍණ දාන්නවද? ඍණ දාන්නේ නැහැ. හරිද? හරි. ඒතර මන්දනය 2. ගම්භීරතාවය යනවා. බින්නමය අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී ගම්භීරතාවය යනවා. හරි. මේක ලියලා ඉවරයිනේ. අකනවා. ගම්භීරතාවය සමානයි ස්කන්ධය අපි ගුණ කරන මොකද ප්‍රවේගය. මේ මේවා මතක තියාගන්න සමීකරණ ස්කන්ධය දිලා තියෙන කිලෝග්‍රෑම් එකයි. කෙලෙගේ දාන්නවා කීයද 4යි ms කියන එක. එතන මේක ගම්භීරතාවය නේ 1 4යි kg ms දින එක. තේරෙනවද? උත්තරය විතරේ. එතන 2යි පළවෙනි උත්තරේ. ඊළඟ 4යි උත්තරේ 1. උත්තරේ 1. උත්තරේ 1 ගාපේ දාන්න. රියැක්ට් කරලා. හරි. ඊළඟ 33 පහත දියගත ප්‍රකාශ සලකන්න බලන්න. කතුර දෙවන වර්ගයේ ලීවරයක වැරදි කතුර පළවෙනි වර්ගයේ ලීවරය. තේරෙනවද? හොඳ නම් වශයෙන් තියෙන්නේ. සරලරේඛයේ ආන්තර වශයෙන් දෙනු ලබන්නේ ආයතන වලින් බාහිර නෙමෙයි. බාහිර වලින් ආයතන තමයි මොකක්ද ආන්තර වශයෙන් දෙන්නේ. ඒකත් තනි අචල කප්පියක් මගින් කාර්යයක් කිරීමේදී කප්පියේ ද්‍රව්‍ය අනුපාතය එකයි ගමන. මේකයි. කප්පියේ ද්‍රව්‍ය අනුපාතය සාමාන්‍යයෙන් එකක් තමයි. හරි ඊළඟ නියම ගණන් සිදු කරනවා බලන්න. අන්තවසේ මේ ගණන් හදන්න මම නම් ආසයි. 34 අර බලන්න. හරිම ලේසිලා. මෙතනින් තියෙන ප්‍රතිනෝධක දෙකක්. මෙතන ආයතන දෙකක් තියෙනවා. මෙගිය 12යි වොල්ට් කරන්නේ. අහන්නේ 3යි යෝ. මෙතන තියෙන 3යි යෝ. මෙතන 6යි යෝ. මෙතන 6යි යෝ. මෙන්න මේ 3යි යෝ හරහා ප්‍රති විභවාන්තරය තමයි. 3යි යෝ හරහා V යන පේන එනවානේ විභවාන්තරය. බලපං මුලින්ම මේක දාන්න ඕනේ අපි V සමාන I යාගේ ධාරාව හොයාගන්න ඕනේ මේ 3යි යෝ හරහා යන. තේරෙනවද? 3යි යෝ හරහා යන ධාරාව හොයාගන්න ඕනේ. හරිද? පළවෙනියට මේ පද්ධතිය ධාරාව හොයාගන්න ඕනේ. පද්ධතිය ධාරාව හොයාගන්න අපිට 12යි වෝල්ට් වලින් I නේ හරියට ධාරාව R වලට දාන සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය කියද මේ පළවෙනි ඉන්නේ මේ සමාන්තරගත පද්ධතියෙන් ගන්න සමාන්තරගත පද්ධතියන්නේ 1ට R. දැන් දන්නවනේ ඔය වහදේශිව දාන්නවා. ඊට එක්ක බෙදීම 6 ධන 1 6.
යට වෙනවා 6 උඩ 2 1 1 2 යට R ගන්න නම් මොකද ගන්න ඕන ළමයි මේක උඩයට ගහනවා උඩයට ගහනගෙන 6 බෙදීම 2 කරනවා එතන ගිය 3යි ඕ 3යි ඕම් 3යි ඕම් මෙතනදී මොකක් කරනවද ශ්‍රේණිගත වෙනවා එතන මට එනවා සමක ප්‍රතිරෝධය R dash කියලා ගමු අපි මෙතන R dash කියලා R dash වෙනවා මට ගිය 3යි ඕම් ධන 3යි ඕම් මෙතන ගිය තමයි 6යි ඕම් ශ්‍රේණිගත තිබ්බොත් ප්‍රතිරෝධය එකතු වෙනවා තේරෙනවද 6යි ඕම් වෙනවා මෙතන 6යි ඕම් වෙනවා හරි එතකොට මට I එනවා I තනි කරගත්තාම මේ ගුණ කිරීම 6 මෙහෙ වෙච්ච බෙදීම 6ක් වෙනවා එතකොට මට I එනවා කීයක් කියලා තමයි 2 ඇම්පියර් කියලා ඇම්පියර් කීයක් කරනවද මේක සමස්ත ධාරාව මේ කියන සමස්ත ධාරාව 2 ඇම්පියර් 2 ඇම්පියර් මෙතනින් යනවා මෙතනින් ධාරාව බෙදෙනවා එහෙනම් සමාන්තර ගාත දිනනවා බෙදෙනවා මෙතන ටික නෑ දුරන්නේ නැහැ ආයෙ මෙතනදී එකතු වෙනවා ආයෙ මෙතනදී මොකක් කරනවද එකතු වෙනවා මෙතනදී එකතු වෙලා ආයෙ මේක 3 ඕම් හරහා උච්ච ධාරාවක් යනවා 2 ඇම්පියර් ධාරාවක්ම දාන්න එකතු කරලා තමයි 2 ඇම්පියර් ධාරාවක්ම යනවා හරිද ඊට 3 ඕම්ට දානවා අපි 3 ඕම්ට දානවා 3 ඕම්ට දානවා අපි මේ සමානයි අයියා B සමාන කියලා තියෙන්නේ I දානවා අපි 2 ඇම්පියර් ඒක 3 ඕම් ඒක මට ලියනවා ආය වෝල්ට් කියලා මම ගන්න කියලා ඉතිරි ගණන් මේ වගේම ගාණක් වෙනවා අනිවාර්යෙන් එන එතන අනිවාර්යයෙන් ධාරා ඉදිරි ගාණක් වෙනවා 35 35 එතනින් හදලා 35 හදයි නේද මතලහ 35 නිස්පාවන් රම්හේතුකේ විදුලි කිරීම දැක තත්පර 5කට පසු ගෙවුරෙන් හඬක් ඇසුණි. වාතය තුළ ධ්වනි වේගය 339 සිටි ස්ථානයේ විදුලි කිරීමෙන් සිදු ස්ථානවල නිවැරදි අම්මන සිද්ධාර්ථ වලදී වේගය සමානයි හරිද? දුරදීම හරියි. වේගය දෙක දෙනවා ළමයි කිව්ද 300 30යි මිනිස්සේ දුර තමයි අපිට ගන්න ඕනේ m කියලා දාගමුකෝ අපි. ආරේ කීයද? තත්පර 5යි. කාලය තත්පර 5යි. ආ ගුණ වෙනවනේ 330යි ms කියන එක ගුණ කිරීම 5යි s. එබාගම ගානට කැපෙන හැටි මම කරා. 330 5ක් කියලා 2600 ආමහවලු නෝට්. 2600 මානයි. මොනවා හරි ලේසියි. ඊළඟට බලන්න 36 එක සමාන AB B කර දෙකක් තුල ජලයේ සමාන පරිමාණයක් ඉන්ටර් දෙකක් තියෙනවා ජලයේ ගානට B. හරි. අපි දැන් අදගම් අසන්න පොඩ්ඩක් ගාන අතර දෙන්න. විසය B කර දෙකක් තියෙනවලු. මේක එක සමාන ජල පරිමාණයක් තියෙනවා. හරිද? එක සමාන ඉලෙක්ට්‍රෝන කාන්ති දඟර 4කින් එකක් එක AB කරේ තුන ගිල්වා යනවා. අන්න මේක ඉලෙක්ට්‍රෝන කාන්තිය ගිල්වල තියෙනවා. අද ගමන් BB කරේ තුනම ගිල්වල තියෙනවා. BB කරේ ගියත් තුනම එක සමාන තුනම ගිල්වල තියෙනවා. මේක දෙක මානවද නික්‍රෝම් කම්බි තුනක් ගිල්වල තියෙනවා. හරි. රූපේ දක්වා ඇති ආකාරයට කම්බි දඟරය හරහා සමානයි දාලා කම්බි දඟරය හරහා සමානයි දාලා යවනවා. එන්නේ හැම දඟරයෙම මොකක්ද යනවද? සමානයි ධාරාවක් යවනවා. හරිද ගමන්? සමානයි ධාරාවක් කියවුවාම සමාන කාලයකට යවනවා. A හා B ජලයේ උෂ්ණත්වය වැඩි වීම නිසා වැඩි වීම පිළිවෙලින් T1 හා T2 නම් තාපමානයක් වගේ විනාම උෂ්ණත්වය බෙදලා තුනක් තියෙනවා. හරිද? හරිද?
බා සාමාන්‍ය නියුට්‍රෝන කම්බවල ප්‍රතිරෝධය වැඩි. තේරෙනවද? ප්‍රතිරෝධය වැඩි නිසා මේක යන ධාරාව නිසා මොකද වෙනවද? තාපයක් හටගන්නවා. තේරෙනවද? ප්‍රතිරෝධ නිසා මොකක් හදනවා ළමයි තාපයක් හටගන්නවා. හරිද? මෙන්න මේ තාපේ මම කියන්නේ දැන් මේක සමාන තුනක් නෙමෙයි. මේකේ තුනක් තියෙනවා මේකේ එකක් තියෙනවා. මම කියන්නේ වැඩිපුරම රත් වෙන ඇත්තේ මොකද්ද? වැඩිපුරම රත් වෙන ඇත්තේ අනිවාර්යෙන් මොකද්ද? මෙන්න මේ B එක තමයි වැඩිපුරම රත් වෙන්නේ. හරිද? මේක අපි කියමු T2 කියලා. හරි. මේක B2 මේක T1. ඒතර මේක වගේ කී ගුණයක් මේ T2 වැඩි වෙන්න ඕනද? මේක වගේ කී ගුණයක් වැඩි වෙන්න ඕනද? තුනක් තියෙනවනේ. තුන් ගුණයක් වැඩි වෙන්න ඕනේ. තේරෙනවද? T1 වගේ 3 ගුණයක් තියෙනවා කියද T2 ගේ. ඇයි මේ ගුණයක් තියෙනවනේ මහා විද්‍යාව මාර්ගනේ 3යි T1. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙන මේකට වඩා මේක 3 ගුණයකින් මොකක් කරනවද උෂ්ණත්වය ඉහළ යනවා. ඇයි මේකට 3ක් දාලා දෙන නිසා. තේරුණාද? මේක 3 ගුණයක් වැඩිපුර ඉහළ යනවා. හරි. ඉස්සර දේශී උත්තරේ 3 T2 සමානයි 3යි T. තේරුණාද? ඇයි මේක එකයි මේක 3යි තිබා මේක 3ක් දාලා දෙනක ඉක්මනින් රත් වෙනවා. මේක කී ගුණයක් රත් වෙනවද? 3 ගුණයක් රත් වෙනවා. T2 අනිවාර්යෙන් මේ T1 වගේ කී ගුණයක් තියෙනවද? 3 ගුණයක් තියෙන්නේ. ඔව්. හරි. පුද්ගලයා ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ඉලෙක්ට්‍රොනික හැඳුනුම් පතක් ලබා දීමට අපේක්ෂා කරයි. පහත් සඳහන් කුමන තාක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස එය සැලකිය හැකිද? මොකද තොරතුරු තාක්ෂණයේ දැනගන්නවා කියනවා. මේවා තමයි සාමාන්‍යයෙන් හිතලා ගන්න තියෙන ප්‍රශ්න. හොඳේ මම හිතලා ගන්න. වාද්‍යයක කර්ම සලකන්න P මිනිසා ඇතුළු සත්‍යයන්ගේ මූලික අවශ්‍යතා සපුරයි. හරි. Q කාබන් චක්‍රය හා ජල චක්‍රය වල ස්වභාවික හැටව අවස්ථා ගන්න. දේශීය සෞන්දර්යාත්මක හා සංස්කෘතික අගයන් වැඩි දියුණු කරයි. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ මෙහෙවර ලෙස සැලකිය හැකි ජෛව විවිධත්වයේ ලෙස මේ තුනම ගන්න පුළුවන්. මොකද උත්තරේ තුනම ගන්න පුළුවන්. හරි. 39 බලනවා. 39 බලනවා. විශ්ව ගම්මාන සංකල්පයේ යටතේ සීඝ්‍රයෙන් දියුණුව කරා පියනගර ලෝකයක් තුළ භාවිතයෙන් ඉවත් කරන රූපවාහිනී පරිගණක හා දුරකථන වැනි උපකරණ හේතුවෙන් ගොඩනැගෙන පාරිසරික මෙන්ම සමාජ ප්‍රශ්න වඩා කාර්යක්ෂම ලෙස හා ඵලදායී ලෙස විසඳීම සඳහා පහත සඳහන් කුමන යෝජනාවක් ක්‍රියාත්මක කිරීම වඩා සුදුසු වේ. එම උපකරණ භාවිතය අවුල් කිරීම. මේක කියන්නේ ගැලපෙන්නේ නැහැ. එම උපකරණ නිෂ්පාදනය කරන ප්‍රමාණය අවුල් කිරීම එක ප්‍රැක්ටිකල් නැහැ. එම උපකරණ සඳහා ආදේශ නිර්මාණය කිරීම මේක දුමේ වැඩක් නැහැ. නිෂ්පාදකයන් විසින් එම උපකරණ නැවත භාවිත සඳහා පිළිසකර කිරීම රුපියල් මාධ්‍යමයෙන්ම ආරම්භ. මෙන්න මේ වගේ ගොඩ ගැසෙන්නේ පාරිසරික හරි. හරි. 39 7. 40 2015 වර්ෂයේ ලෝක විද්‍යා දිනයේ තේමාව කුමක්ද? හරි. මේ 2015 ඒප්‍රිල් නිසා 2015 එක හරියට. හරි. තිරසාර අනාගතය සඳහා විද්‍යාව තමයි මොකක්ද? මෙන්න මේ පේපර් එකේ. හරි. මොකක්ද? විද්‍යා දිනයේ තේමාව. හරිද? මේ වගේ දැන් අන්තිම ප්‍රශ්න ටික සාමාන්‍ය හිතලා ගන්නනේ. හරි. හිතලා ගන්න එක හොඳට කල්පනා කරලා හොඳට කියලා ගලපන උත්තරේ ගන්න. දැන් ඉස්සරහ පේපර් වල මේවා තියෙනවා. හරි. දැන් මේ මුළු පේපරේම තේරිච්ච යතුස්සනවනේ දාන රියැක්ට් එක. ඒවක් ගන්න පුළුවන් කියන නේද දාන රියැක්ට් එකක් දාන්න. දාන්න ඉතින් බය නැතුව දාන්න ආයි යතුස්සන්. දැන් මට ඇත්තටම පුළුවන් ළමයි ඔයගොල්ලෝ දැන් ඉඳන් වැඩ කරා සුපිරියටම පුළුවන්. තේරෙනවද? නිසා මේක සුපිරියටම ගේම ගහ ගන්න පුළුවන් එක අනිවාර්යෙන් මේක කරගන්න හොඳට අනිවාර්යෙන් හැම එකක්ම මේව කරන්න
තව තව යාළුවන්ට ඔයගොල්ලෝ දැනුවත් කරන්න.